ඉතින් මේ ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ චූටි ෆාම් හවුස් YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඒ කුකුල් පැටවු කාලෙදිම ගැහණු පිරිමි කියලා හඳුනගන්නේ කියලා. ඉතින් මේක 100%ක්ම සාර්ථක වෙන්නේ නැහැ. අපි බලමු කොහොමද කුඩා කාලෙදිම ගැහණු පිරිමි ભેදය හොයාගන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. හරි ඉතින් මේ දැන් ඕගොල්ලොන්ට රූපරාමුවෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ කුකුල් පැටවුන්ගේ ගැහණු පිරිමි කොහොමද ලේසියෙන්ම අඳුරගන්නේ කියලා. ඉතින් මෙතන කුකුලත් එක්ක තියුවොතින් කිකිලගේ ප්‍රමාණය පොඩි. කුකුල සාමාන්‍ය ප්‍රමාණයෙන් විශාලයි, කිකිලි ප්‍රමාණයෙන් කුඩයි. ඉතින් ඕගොල්ලොන්ට මේ රූපරාමුවෙන් එක බලා ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි කුකුල හැම වෙලාවෙම ඉස්සිලා වගේ ඉන්නේ. ඉතින් කිකිලි හැම වෙලාවෙම පල්ලෙහාට ඔළුව පහත් කරන් ඉන්නේ. කුකුල ඔළුව උස්සගෙන කෙලින් ඉන්නේ. ඉතින් ඒකත් ඕගොල්ලොන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඉතින් තව ක්‍රමයක් තමයි මේ රූපරාමුවෙන් තියෙන්නේ. ඉතින් මේකේ අපිට දැන් කලින් විදිය නම් කුකුල කිකිලි දෙන්නම එකට තියලා තමයි බලන්න ඕන. දැන් පුළුවන් අපිට ඒ කුකුල හෝ කිකිලි එක්කෙනෙක් අරගෙන කවුද මේ කිකිලෙද්ද කුකුලෙද්ද කියලා බලා ගන්න මේ විදියෙන් පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ගේ කුකුලගේ හැරි කිකිලිගේ හැරි කුකුල් පැටියගේ පිහාටු පොඩ්ඩක් අරගෙන ඒක මේ විදිහේ රටාවක් මේ පළවෙනි උඩින්ම තියෙන රටාව තියෙනව නම් පිරිමි සත්වයෙක්. මේ පල්ලෙහායින් තියෙන පිහාටු වල තියෙන රටාව තියෙනව නම් ගැහණු සත්වයෙක්. ඉතින් ඒකෙන් අපිට සාර්ථකව ගැහණු පිරිමි හඳුනා ගන්න පුළුවන්. හරි ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද කුකුල් පැටවුන්ගේ ගැහණු පිරිමි ભેදය හොයාගන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.